ඉතින් ආයි බොහෝ වේවා කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාම සංජීව දිසානායක YouTube channel එකට. ඉතින් අදත් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. අද වීඩියෝ එකකින් කරන්නේ මම ලංකාවේ තියෙන රුමේනියාවේ එම්බසියේ මේ දවස්වල ඉන්ටර්විව් එකට යන SC නම්බර් මොනවද, ඒ වගේම මේ වෙද්දි රෙඩි කරගන්න ඕනේ SC නම්බර් වල අනුව පොලිස් රිපෝට් රෙඩි කරගන්න ඕනේ මොන වගේ SC නම්බර් වලටද, ඊට අමතරව මේ දිනවල අහන ප්‍රශ්න මොන වගේද, ඒ වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුනේ. ඉතින් මට ඔයාලට කියන්න ඕන එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැන් අවුරුදු 2කමාරක් විතර ඉඳන් වගේ ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරන ගෲප් එකක්, WhatsApp ගෲප් එකක් අපි කරගෙන යනවා. ඊට අමතරව අපි තව ගෲප් එකක් කරගෙන යනවා දවසේ, ඒ කියන්නේ අද දවසේ දැන් වැඩ කරන දවස් 5 රුමේනියාවේ එම්බසියට ඉන්ටර්විව් වලට සහභාගී වෙන කට්ටියට සාමාන්‍ය මොන වගේ ප්‍රශ්නද ඇහුවේ, මොන වගේ දේවල් වලට යාළුවට මුහුණ දෙන්න උනාද, මොකක් හරි ප්‍රශ්නයක් වුණාද, ඩොකියුමන්ට් වල අලුත් ප්‍රශ්නයක් මොකක් හරි වෙලා ඒ වගේ දෙයක් වුණාද, ඒ වගේ දේවල් වෙනම සාකච්ඡා කරන ගෲප් එකක් අපේ තියෙනවා. ඒක තමයි රුමේනියන් අපි සෙට් එක කියන ගෲප් එක. ඒකේ ඒ දේවල් අපි සම්පූර්ණයෙන්ම හැම දවසම වගේ ඒ දේවල් අපි අප්ඩේට් කරනවා. එතකොට අපි තව ගෲප් එකක් කරනවා රුමේනියන් එම්බසි ඉන්ටර්විව් ප්‍රැක්ටිස් ගෲප් කියලා තව ගෲප් එකක් කරනවා. ඒ ගෲප් එකේ කරන්නේ අපි අපේ සහෝදර සහෝදරියෝ රුමේනියාවට එන්න බලන් ඉන්න අපේ කට්ටියට උදව්වක් විදිහට අපි ඉන්ටර්විව් ගෲප් එකක් කරනවා. ඒ ගෲප් එකේ කවදාකවත් අපි දැන් අවුරුදු 2කමාරක් විතර වගේ වෙනවා මේ ගෲප් එක පටන් අරගෙන, කාගෙන්වත් අපි රුපියලක්වත් අරගෙන නෙවෙයි මේ දේවල් කරන්නේ. අපි හැමදාම ඒකේ ඉන්ටර්විව් එකක් කරනවා. අපේ ඇඩ්මින්ලා කීප දෙනෙක් එකතු වෙලා අපි ඒක කරගෙන යනවා. හැබැයි අපි කාගෙන්වත් රුපියලක්වත් අරගෙන නැහැ, අපි රුපියලක්වත් ගන්නෙත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි කවදාකවත් ඒ ඉන්ටර්විව් ගෲප් එකේ අපි සම්පූර්ණයෙන්ම ඔයාලා එම්බසියට යන්න ඕනේ කොහොමද, ඩොකියුමන්ට් ටික මොනවද, ඒ වගේ රෙඩි කරගන්න ඕනේ මොනවද, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද, ඔක ගොඩාක් ඉන්නේ සෙල්ෆ් දාන කට්ටියට. ඒ වගේ කට්ටියට අපි ගොඩාක් අපේ ඇඩ්මින්ලා ඒවට උත්තර දෙනවා. පුළුවන් වෙලාවට කෝල් අරගත්තොත් අපි ඒවට රිප්ලයි දෙනවා, කෝල් එක ආන්සර් කරලා ඒවට උත්තර ටික දෙනවා. ඒ වගේ දේවල් ඔයා සම්පූර්ණයෙන්ම එම්බසියට යවන්න ඕනේ. හොඳ මානසිකත්වයක් හදලා අපි ඉන්ටර්විව් එකට ඉදිරිපත් කරනවා. කිසිම ප්‍රශ්නයක් නොවෙන්න. ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් ඉතින් ඔයා අපිට කියන්නේ නැතුව අපි දන්නේ නැහැ. ඉතින් අපි ප්‍රශ්න කියනවා ඔයාලට මේ වගේ ප්‍රශ්න තිබ්බොත් බෑ කියලා. බෑ කියන්නේ ඉන්ටර්විව් එකට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා කියන එක. හරිද? ඉතින් ඒ වගේ අපි සම්පූර්ණ මේ ටික ඔක්කොම කරලා තමයි ඔයා ඉන්ටර්විව් එකට ඉදිරිපත් කරන්නේ. හොඳට ඒක තව පාරක් කියන්නම්, අපි රුපියලක්වත් ගන්නෙ නෑ. ඒ සම්පූර්ණයෙන්ම දේවල් කරන්නේ රුපියලක්වත් ගන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි හැමදේම අපි කරලා දෙන්නේ. අපිට එහෙම සල්ලි ගන්න උවමනාවක් නෑ. උදව් විතරයි කරන්නේ. ඒ උදව් අපි දැන් අවුරුදු 2කමාරක් විතර කරගෙන එනවා. ඒ නිසා ඒක අපි කරගෙන එනවා. තව එතකොට අපේ Facebook page එක තියෙනවා. රුමේනියන් අපි සෙට් එක කියලා Facebook page එකක් තියෙනවා. ඉතින් අපේ Facebook පිටුවටත් එන්න. ඒකෙත් අපි ගොඩාක් දේවල් දානවා. ඔයාලට ගොඩාක් දේවල් ඒකේ දැනගන්න පුළුවන් අපේ Facebook පිටුවට ආවොත් එහෙම. එතකොට අපි දැන් ඔයාලට අපේ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න, ඒ කියන්නේ අපි PDF එකක් හදලා තියෙනවා අපේ ඇඩ්මින්ලා එකතු වෙලා ප්‍රශ්න 100කට උත්තරත් එක්කන්. ඒ කියන්නේ අපි අපේ WhatsApp group එකේ අපෙන් දෙයක් ඉගෙන ගන්න දෙන කට්ටියට අපි සම්පූර්ණයෙන්ම PDF එකක් දෙනවා. ප්‍රශ්න 100ක් තියෙනවා. ඒ ප්‍රශ්න 100 ඇතුලේ උත්තරත් එතනම තියෙනවා. අපි ඔක්කොම ඔයාලට කියව ගන්න පුළුවන්, ලේසින් විදිහට පාඩම් කරගන්න පුළුවන්. ලේසින් විදිහට තමයි අපි මේ PDF එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට අපේ group එකට join වුණාන් පස්සේ අපේ PDF එක අරගෙන ඒක follow කරලා, ඒ කියන්නේ රුමේනියාවේ එම්බසියේ දැනට අහන ප්‍රශ්න, ඒ කියන්නේ 100න්
එකක් අනිවාර්ය ඒ 100න් එකක් කියන්නේ එකක් නෙවෙයි ඒ 100 ඇතුලේ තියෙන ප්‍රශ්න විතරයි අහන්නේ. හරිද? ඒ 100 ඇතුලේ තියෙන ප්‍රශ්න විතරයි අහන්නේ. ඊට අමතරව අලුත් දෙයක් ආවොත් අපි අනිවාර්යයෙන්ම ඒකත් ඒ ප්‍රශ්න ගොඩට අනිවාර්යයෙන්ම එකතු කරනවා. එකතු කරලා ඒකට උත්තරෙත් දෙන විදිය ඒ දේවල් හදනවා. අපේ WhatsApp group එකට join වුණාන් පස්සේ ඔයාලට පුළුවන් PDF එක ගන්න ඒවා පාඩම් කරගෙන අපේ ඇඩ්මින්ලා ක්ලාස් කරන වෙලාවට ඒකට join වෙලා අහන ප්‍රශ්න වලට උත්තර දීලා හොඳට ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාවක් හදාගන්න පුළුවන් බය නැතුව අපි ඒකට ඔයාලට උදව් කරනවා. අනිවාර්යයෙන්ම කිසිම මුදලක් අය කරන්නේ නැතුව දැන් කීපයකම කිව්වා කිසිම මුදලක් අය කරන්නේ නැහැ. කවදාකවත් අවුරුදු 3ක් විතර 2.5 3ක් විතර අපි දැන් කරගෙන ඉනවා ඔය වැඩ අපි කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා දෙන්නේ. ඒක ඔයාලා ක්ලාස් එකට ජොයින් වුණාන් පස්සේ PDF එක අරගෙන ඒ දේවල් පාඩම් කරගන්න ගොඩාක් වටිනවා ඔයාලට ඒ දේවල් එහෙම කරගන්න එක. WhatsApp group එකේ link එක ඕන කට්ටිය comment එකක් දාන්න. මම link එක දෙන්නම් මේ වෙලාවට. join වෙන්න ඕන කට්ටිය comment section එකේ comment එකක් දාන්න. මම එතකොට ඒ කට්ටියට ඒ අනුව මම ඔයාලව අපේ group එකට join කරගන්නම්. හරි එතකොට පොඩි අප්ඩේට් ටිකක් දෙන්නම් මම දැන් එම්බසි පැත්තේ මේ දවස් ටිකේ පහුගිය සතිය ටික තුල වෙච්ච දේවල් පසුගිය සතියේ ඉන්ටෝ ඩේට් ඉෂු වුණා SC නම්බර් 208 සිට 211 යන SC නම්බර් වලට ඉන්ටර්විව් ඩේට් ඉෂු වුණා. ඒ කට්ටිය ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියෙන්නේ 20යි 25යි 8 වෙනි මාසේ 24 25 යන දිනයන් වල වගේ තමයි ඒ කට්ටිය ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියෙන්නේ එම්බසියට. ඉතින් ඒ කට්ටියට ඉන්ටර්වයුව් ඩේට් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ ඉන්ටර්වයුව් වලට ඉදිරිපත් වෙන්න තියෙන්නේ 2025යි 12 වෙනි මාසේ 18 සිට තමයි ඒ SC නම්බර් වලට ඒ කියන්නේ 208 සිට 211 යන නම්බර් වලට 12 වෙනි මාසේ 18න් එහා දින තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට ලොකු කාලයක් ඒ ටිකේ තියෙනවා ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ලොකු කාලයක් එතනක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසයක විතර ગેප් එකක් තියෙනවා අපිට ඉන්ටර්විව් ඩේට් එක අපිට ඒ කියන්නේ ඉන්ටර්විව් එක අපිට තියෙන්නේ මේ දවසට ඒ දවසේ ඉඳන් මාසයක් විතර අපිට මේ පැත්තට තියෙනවා. එතකොට ඒ මාසෙ ටික ඇතුළත හොඳට අනිවාර්යයෙන්ම මොකද්ද ඉන්ටර්විව් එකට හොඳට ඉදිරිපත් වෙන්න ලොකු ප්‍රශ්නයක් නෑ. එහෙම බය වෙන්න එපා. සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. අපේ group එකට join වෙන කට්ටිය join වෙන්න අපි ඒක අනිවාර්යයෙන්ම ඔයාලට කරලා දෙනවා නොමිලේම. එනිසා ඒ කාල සීමාව ඇතුළත අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකට සූදානම් වෙන්න පුළුවන් ඔයාලට. හරිද? ගිය සතියේ එතකොට ගිය සතියේ ඉන්ටර්විව් වලට ඉදිරිපත් වුණා SC නම්බර් 202 සිට 205 දක්වා යන කට්ටිය ඉන්ටර්විව් වලට ගිය සතියේ ඉදිරිපත් වුණා. ඒ කට්ටිය ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙලා ආවා. SC නම්බර් 201 සිට 205 දක්වා යන කට්ටිය තමයි ගිය සතියේ ඉදිරිපත් වෙලා තිබුණේ ඉන්ටර්විව් එකට. රයිට් මෙහෙ ඒ වුණාට තාම ඔතන ඉන්නව ඇති ඒ SC නම්බර් තියෙන කට්ටිය තාම ඔතන ඉන්නව ඇති. මගේ ඩේට් එක ඒ කියන්නේ මගේ ඉන්ටර්විව් ඩේට් එක තාම මට ආවේ නෑ. මගේ උනාට SC නම්බර් 204 203 රයිට් ඉවසගෙන ඉන්න. ඒ කට්ටියත් අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් ඩේට් එක හෙට අනිද්දාම ඉෂු වෙනවා. ඒක අවුලක් නෑ. අර දැනට අර ඒ SC නම්බර ටික ඇතුලේ ඉන්න පිරිසකට ඇවිල්ලා තමයි ගිය සතියේ ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙලා තියෙන්නේ. රයිට් එතකොට අනිවාර්යයෙන්ම දැන් පොලිස් රිපෝට් SC නම්බර් 204 සිට 211 යන කට්ටිය අනිවාර්යයෙන්ම පොලිස් රිපෝට් එක රෙඩි කරගන්න. ඒ කියන්නේ මේ වෙද්දින් ඒ කට්ටිය පොලිස් රිපෝට් එක හෙට අනිද්දා අතර ගන්න පුළුවන් තත්ත්වයකවත් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් SC නම්බර් 211ට යන කට්ටිය 211ට විතර යන කට්ටිය අනිවාර්යයෙන්ම පොලිස් රිපෝට් නැත්තම් එයාලා හෙට අනිද්දාම පොලිස් රිපෝට් එක අතට ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙනම් පොලිස් රිපෝට් එකට අනිවාර්යයෙන්ම
ඒ දේ වගකීමෙන් බලලා කරගන්න. පොලිස් රිපෝට් එක මේ විදිහින් අතේ තියෙන්න ඕනේ. SC නම්බර් 204 ඉඳන් 211 යන SC නම්බර් වල කට්ටිය මේ විදිහින් පොලිස් රිපෝට් එක අනිවාර්යයෙන්ම අතේ තියෙන්න ඕනේ. ඒක වගකීමෙන් බලලා කරගන්න. ඒජන්සි වල තියෙන ඒජන්සි වලින් ගිහින් යන කට්ටියට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට අර සෙල්ෆ් මෙහෙට එන කට්ටිය ඒක අනිවාර්යයෙන් වගකීමෙන් බලලා කරගන්න. එතකොට තමයි මට කියන්න තියෙනවා අනිවාර්යයෙන්ම ගැරන්ටි ලෙටර් එක කම්පැනි විස්තර ඒ දේවල් දාලා ගැරන්ටි ලෙටර් එක ගන්න. ගැරන්ටි ලෙටර් එක අනිවාර්යයෙන්ම ඔයා ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න මාස දෙකක් තියලා ගැරන්ටි ලෙටර් එක ගන්න. හැබැයි ඒක ගොඩක් හොඳයි. සතියක් දෙකක් විතර තියලා ඉන්ටර්විව් එකට යන්න. සතියක් දෙකක් විතර තියලා ගැරන්ටි ලෙටර් එක ගන්නවා නම් ගොඩක් වටිනවා. අනිවාර්යයෙන්ම ගැරන්ටි ලෙටර් එක අරගන්න ඒ විදිහට බලලා ඒක තමයි ගොඩක් වටින්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් ෆලෝ කරලා කරගන්න. මේ කියලා දෙන දේවල් ගොඩක් දෙනෙක් දන්නවා. ඒක හරි. නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ වීඩියෝ එකේ කතා කරනකොට අපිටත් මතක් වෙනකොට අපි ඒ වගේ දේවල් ඔයාලට කියනවා. ඔයාලගේ ඔළුවටත් පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් එතකොට සාමාන්‍යයෙන් එම්බසි අහන ප්‍රශ්න ගැන ලොකුවට හිතන්න එපා. මේ දවස් ටිකේම සාමාන්‍යයෙන් අහලා තිබ්බේ යන සිටි එක මොකද්ද? නම මොකද්ද? net salary එක gross එක එතකොට රුමේනියාවේ යාළුවෝ ඉන්නවද? අංගේ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තමයි අහලා තියෙන්නේ. කම්පැනි නම මොකද්ද? සිටි එක මොකද්ද? ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තමයි අහලා තියෙන්නේ. තව අහලා තිබ්බා මැරි කරලා දින්නේ. එතකොට ඒ කට්ටිය මැරි කරලා ඉන්නවනම් ඒ කට්ටිය රුමේනියාවට ගන්න ප්ලෑන් එකක් තියෙනවද? අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි එම්බසියෙන් අහලා තියෙන්නේ. නමුත් ඉතින් කීප දෙනෙක් මින්ටර්වයුව කරනවා එම්බසි ඇතුලේ. එක එක්කෙනා අහන ප්‍රශ්න වෙනත්. සාමාන්‍යයෙන් ඒ වුණාට පහුගිය දවස් ටිකේම අහලා තියෙන වගේ ප්‍රශ්න තමයි ඒ ඉන්න පිටිසම අහලා තියෙන්නේ වගේ ප්‍රශ්න තමයි. ගොඩ දෙනෙක්ගෙන් අපිට ලැබෙන උත්තර ඒ කියන්නේ සෑහෙන දෙනෙක් අපිට ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙච්ච ගමන් එයාගෙන් අහ ප්‍රශ්න ඒ දේවල් අනිවාර්යයෙන්ම අපිට කියනවා. ඒවත් එක්ක ගත්තන් පස්සේ ඔය වගේ ප්‍රශ්න තමයි පහුගිය දවස් ටිකේම ගිහින් තියෙන්නේ. වෙනසක් වෙලා නැහැ. ඒවා ඔක්කොම ඔයාලට දැනගන්න. ඒවා ඔක්කොම අනිවාර්යයෙන්ම ඔයාලට පුරුදු වෙන්න. අපි ගාව තියෙනවා සම්පූර්ණයෙන්ම ප්‍රශ්න 100කට උත්තරත් එක්ක හදපු PDF එකක්. ඕන කට්ටියට අනිවාර්යයෙන් මේක මට දෙන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න. අපි PDF එක දෙන්නම්. group එකට join වෙන්න. ඔයාලට ගොඩාක් දේවල් අපේ group එකෙන් ඉගෙන ගන්න පුළුවන් නොමිලේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව. ඒක කීප තැනකම කියනවා. නැත්තම් මේ ප්‍රශ්න අපි මුදල් ගන්න නැහැ කිසිම දෙයකට උදව් කරන්නේ. මොකද අපි ඔක්කොම නම මේ ගොඩක් ආසාවෙන් ඉන්නේ මෙහෙට ඇවිල්ලා ගේමක් ගහගෙන තැනකට එන්න. රුමේනියාව කියන ගොඩක් හොඳ රටක්. ඒක කියන්න ඕනේ. පඩියත් හොඳයි. තම තමන්ට ඉතින් අහුවෙන ඒ කියන්නේ වැඩ කරන්න ලැබෙන තැන් අනුව තමයි ඉතින් ප්‍රශ්න තියෙන තැනුත් තියෙනව නැතුව නෙවෙයි. ඉතින් ඒවා निराකරණය කරගෙන මේ රට ඇතුලේ අපිට ගමනක් යන්න පුළුවන්. ඒක හදවතින් කියන්න ඕනේ. මේ රට ඇතුලේ අපිට ගමනක් යන්න පුළුවන්. ඒ නිසා එන්න ওই විදියට හොඳට කල්පනා කරලා ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙලා එතන ගේම කොට දාගෙන බේරිලා මෙහෙට එන්න. ආවන් පස්සේ ලස්සන ගේමක් ගහගෙන ලස්සනට බැට්ටික් කරගෙන හොඳ දෙයක් කරගෙන ඉන්න පුළුවන්. හොඳ පඩියකුත් අරගෙන ওই ටික තමයි ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඔයාලට. ඉතින් මොනවා හරි ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැම්මන් පස්සේ අනිවාර්යයෙන්ම ඒකට උත්තරයක් ලැබෙනවා ඔයාලට. අනිවාර්යයෙන්ම මම ඒකට උත්තරයක් දෙනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරමු. පුංචි ඉල්ලීමක් කරනවා. කරගෙන යන වැඩසටහන හොඳයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා channel එක subscribe කරලා දෙන්න. ඒක ගොඩාක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. මේ කරගෙන යන වැඩේට හයියක් වෙන්න ඒක කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
අපි මේ දේවල් කරගෙන යමු. අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් දේවල් සංජීව දිසානායක YouTube channel එකෙන් මින් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනිවාර්යයෙන් මේ දේවල් කරනවා. එහෙනම් සියලුම දෙනාට රුමේනියාවට ඉක්මනට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් වීඩියෝ ඉවර කරනවා. එහෙනම් සියලුම දෙනාට ජය වේවා.